ආයුබෝවන් සවි කිචන් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම රසම රස පපඩම් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් ඒ වගේම හරිම ගුණයි මේ කොළ වර්ගය. ඉතින් මේ තියෙන මුස්සැන්ද කොළවල නිපත්‍ර. ඉතින් ඔයා දන්නවද මේ මුස්සැන්දවල තියෙන ගුණ? ඉතින් ඔන්න ඔයාලට මතකයේ අඩුයි නම් ඒ වගේම චූටි පැටවුන්ට මතක ශක්තිය අඩුයි නම් ඉතින් ගොඩාක්ම තියෙන ගැටලුවක් තමයි පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැති එක. ඉතින් ඔයාට ස්වභාවිකවම දෙන්න පුළුවන් දෙයක් තමයි මේ මුස්සැන්ද ශාකයේ නිපත්‍ර. ඔන්න ඔයාට මම මේක හදන විදිහ පෙන්නන ගමම්ම මුස්සැන්ද ශාකයේ තියෙන වටින ගුණ ටිකත් මතක් කරන්නම්. ඉතින් මම මෙතන හාල් පිටි තමයි ගත්තේ. පොල් කිරි හාල් පිටි. ඉතින් ඔයාට මේකට බිත්තරයක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මම අද බිත්තර එකතු කරගත්තේ නැහැ. බිත්තර එකතු කරන්න නැතිව මේ විදිහට පොල් කිරි ටිකට හාල් පිටි එකතු කරගෙන ඒකටම රස අනුව ලුණු එකතු කරගෙන කහ ටිකක් එකතු කරගත්තා. ඉතින් ඔයාට මේක මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේක ටිකක් උකු ස්වභාවයට තියෙන්නේ. අපි මේ බැටර් එක ඊට පස්සේ මේ විදිහට නිපත්‍ර අරගෙන පිටි බැටර් එකේ මේ විදිහට තවර ගන්න ඕනේ. ඉතින් මේ විදිහට තවරගෙන ඔයාට තියෙන්නේ තෙලට එකතු කරගන්න. ඉතින් ඔයාට මේක මැල්ලුමක් විදිහට එකතු කරගන්න පුළුවන්. ඉතින් කලවම් මැල්ලුමකට මේ නිපත්‍ර එකතු කරගෙන ඔයාට චූටි පැටවුන්ට හදලා දෙන්න පුළුවන්. ඔන්න ඔයා කොළ කැඳ වගේ හදනවා නම් කලවමට මේවත් දාගෙන හදා ගන්න. ඉතින් ඔයා ගොටු කොළ වගේ හදනවා නම් නිපත්‍ර ටිකකුත් දාගෙන හදා ගන්න පුළුවන්. ඉතින් එතකොට තවත් රසයි. ඉතින් ඔයාට මේ ඕනෙම විදිහකට නිපත්‍ර ආහාරයට ගන්නවා නම් මතක ශක්තිය හොඳින් වර්ධනය කර ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න ලස්සනට මේක උඩට පිම්බිලා පපඩම් වගේම හොඳට වැදිලා එනවා. ඔන්න ඔයාට හාල් පිටි වලින් විතරක් නෙමෙයි මේක පාන් පිටි වලිනුත් හදා ගන්න පුළුවන්. ඉතින් පාන් පිටි බැටර් එකට බිත්තරක් එකතු කරලා මේ වගේ හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මුස්සැන්දවල තියෙන ගුණ මොනවාද කියලා. ස්නායු පද්ධතිය ආරක්ෂා කරන ගමන්ම මතක ශක්තිය හොඳින් ලබා දෙනවා මේ මුස්සැන්ද කොළ වලින්. ඒ වගේම මතක ශක්තිය වර්ධනය කරන්න අවශ්‍ය කරන රසායනික නිෂ්පාදනය කරනවා මේ මුස්සැන්ද කොළ. ඉතින් මේ බලන්න ලස්සනට මුස්සැන්ද කොළ ටික මම බෙදගත්තා. ඉතින් දැන් ඔයා දන්නවනේ මුස්සැන්ද කොළ වල තියෙන ගුණ. ඉතින් අපිට ස්වභාවිකවම හොයාගන්න පුළුවන් දෙයක් නිසා මේක අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඉතින් මේ පපඩම් එක ලොකු පොඩි කාටත් එක වගේම ගුණයි. ඉතින් මේ බලන්න හොඳ ක්‍රිස්පි එකට මේ පපඩම් එක තියෙනවා. ඉතින් ගොඩාක් ලේසියෙන් අපිට මේක හදා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මතක් කරනවා මාව subscribe කරපු ඔයාලට ගොඩාක් ස්තුතියි, ගොඩාක් ආදරෙයි. අලුතෙන් මගේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඔයා ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට පහලින් එන subscribe button එක press කරලා bell එකත් all කරලා දිගටම මෙවැනි රසවත් recipe බලන්න රැඳිලා ඉන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන්ම ඔයා මේ recipe එක try කරලා බලන්න. ඉතින් අපි නැවතත් මෙවැනි රසබර වීඩියෝ එකකින් හමු වෙමු. මගේ වීඩියෝ එක නරඹුවට ඔයාට ගොඩාක් ස්තුතියි.